ඉතින් මං ඇවිල්ලා ඉන්නවා මං අඳුරන මල්ලි කෙනෙක්ගේ ගෙදරකට. ඒ වත්තේ සෑහෙන වටිනාකමක් තියෙනවා. මොකද ඒකවල ගස් කොළන් ගොඩක් ඉඳලා ඇත්තටම අපේ ශරීර සෞඛ්‍යයට ගුණදායක ගස් වර්ග තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ බෙල් ගෙඩියක්. මේ තියෙන්නේ බෙලි. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ ගම්බිරිස්. මේ ඒගොල්ලන්ගේ වත්තේ වගා කරලා තියෙන දේවල්. හරි. මේ තියෙන්නේ කුරුඳු. ගොඩක් වෙලාවට කුරුඳුයි ගම්බිරිස් එකට තමයි යන්නේ, එකට තමයි වගා කරන්නේ. මේ සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට පේන ඈත වගාව, ඒගොල්ලන් සම්පූර්ණ වත්තේ ප්‍රධානම භෝගයක් විදිහට තමයි ඒගොල්ලෝ කුරුඳු දාලා තියෙන්නේ. ඒ වගේම තියෙනවා පොල් ගස් තියෙනවා. මම ඔයාලට තව ඉස්සරහට පෙන්නන්නම් මේ වත්තේ තව මොන දේවල් තියෙනවද කියලා. මේ බලන්න මේ තියෙන්නේ කරපිංච. සාමාන්‍යයෙන් නිතර දෙවෙලේ අපිට හැම එදිනෙදා අවශ්‍ය වෙන දේවල්. මේ ගෙදර ඒගොල්ලෝ සීලම දේවල් වගා කරගෙන තියෙනවා. ගොඩක් දේවල් ඒගොල්ලෝ පිටින් ගන්න තමන්ගේ වත්තෙන්ම තමයි ඒගොල්ලෝ හදාගන්නේ. ඉතින් මේ තියෙන්නේ පොල් පලක්. මම ගොඩක් වෙලාවට තම්බල බොනවා මුත්‍රා අමාරු වලට. මේ වත්තේ ගොඩාක් දේවල් තියෙනවා මම ඔයාලට පෙන්නන්නම්. මේ තියෙන්නේ ආටි ෂූට් කියන ගහම. අපි ගොඩක් වෙලාවට මේක අහලත් නැතුව ඇති. මේකේ පුංචි මේ අලයක් තමයි බහින්නේ. ඉතින් ඒක කන්න ගන්නවා. මේ තියෙන්නේ කොහිල. මේ බලන්න කොහිල. මේ තියෙන්නේ කරවිල. මේ වත්තේ ඇත්තටම මේ සෑහෙන මේ වගේ ගස් වර්ග හදාගෙන තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ගහල. මේවත් අල්ල බහිනවා. ඉතින් ගොඩක් දිනෙක ගම් වල කට්ටිය නම් දන්නවා. ඉතින් මේවත් ගහලා අල තම්බලා කනවා. මේ තියෙන්නේ තැඹිලි ගහක්. ඉතින් මේ වත්තේ තැඹිලි ගස් තියෙනවා, පොල් ගස් තියෙනවා, විවිධ ගස් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කුන්දිරා. මේ කුන්දිරා ගස් හැම තැනම නැහැ. ගොඩක් කලාතුරකින් තමයි දකින්න තියෙන්නේ. ඉතින් එහෙම ගසුත් මේ ඉඩම ඒගොල්ලෝ මේ වගා කරලා තියෙනවා. බලන්න. ඉතින් අතින් කඩාගෙන බොන්න පුළුවන් බිම ඉඳන්. මේ තියෙන්නේ මයියොක්කා. ඉතින් මයියොක්කත් ගොඩක් වෙලාවට බතල බැහැපුවාම අපි ඒවා තම්බලා කනවා. ඉතින් ඊටාම ගොඩක් දෙනෙක් ආස කරන කෑමක් තමයි මේ මයියොක්කා කියන්නේ. මේ ඉතින් මේ වත්තේ ඇත්තටම නැති දෙයක් නැහැ. ඔක් ගලවන්නේ අවුරුද්දකට එක පාරක්. ඉතින් මේකත් මේ ඈරුක් කියන මේ ගස ඉතින් මේ අවුරුද්දකට පාරක්ලු මේකෙන් මේ ගලවන්නේ. මේකෙත් මේ අල වර්ගයක් තමයි මේකෙත් තියෙන්නේ. මේක ටිකක් විශේෂ වෙනස්තාවයේ ගහක්. ඉතින් මේ තියෙන්නේ කෙසෙල්. ඉතින් මේ කෙසෙලුත් මේ වත්තේ ගොඩාක් දුරට වගා කරලා තියෙන ගොඩක් තියෙනවා. ඉතින් මේවෙන් ආදායමක් ගන්න පුළුවන්. ඒගොල්ලෝ ඇත්තටම මේ පරිසරයත් එක්ක ජීවත් වෙන මිනිසුන් පිරිසක් තමයි මේ ගෙදර ඉන්නේ. මේ තියෙන්නේ වරකා. ඊටාම රස වර්ග ගහක් තමයි මේක. ඉතින් මට නම් අද මේකේ මදුළු කීපයක් ගන්න අවස්ථාව වාසනාව තියෙනවා. ඉතින් බලන්න ගොඩක් දෙනෙක් දන්න හොඳට මේ බඩ පුරවා ගන්න තම්බල කන්නත් පුළුවන්. ඒ වගේම ඉදුණාමත් මේවා හරිම රසයි. ඉතින් ගොඩාක් වටින ගහක් තමයි මේ වරක ගහ. මේ තියෙන්නේ තෙබු. තෙබු මේව දැල්ල කනවා සීනි අඩු කරන්න. ඉතින් හැමදාම කන්න හොඳ නැහැ. සතියකට පාරක් විතර තමයි මේ තෙබු කොළ කන්න හොඳ. ඉතින් මේවත් මේ වත්තේ තියෙන ඇත්තටම ගොඩක් ගුණදායි රස සම්බෝලයක් හදා ගන්න පුළුවන් මේ තෙබු කොළ වලින්. මේ තියෙන්නේ වෙරළු ගහක්. ඉතින් දැන් ගොඩක් තැන්වල වෙරළු ගස් නැහැ. ඉතින් කලාතුරකින් තමයි දැන් වෙරළු ගස් තියෙන්නේ. අපේ ගෙදරත් ඉස්සර තිබ්බ දැන් නැහැ. ඉතින් අපි මේ තියෙන්නේ වටින වෙරළු ගහක්. මේ තියෙන්නේ අන්නාසි. බලන්න මේ අන්නාසි ගෙඩි දැක්කම උනත් මාර හිතට සතුටක් එනවා. ඉතින් මේවත් මේ වත්තේ වගා කරලා තියෙනවා. ඉතින් වගාවටම උපන් ෆැමිලි එකක්. මේ තියෙන දෙල් ගහක්. දෙල් කියන්නේ අපේ සිංහල මිනිස්සුන් ගොඩක් ආහාරයට ගන්න කෑම වර්ගයක්, ගෙඩි වර්ගයක්. ඉතින් මේ දෙල් ගහකුත් මේ ඉඩමේ තියෙනවා. මේ තියෙන ඇඹරැල්ලා. ඇඹරැල්ලා කියන්නේ බොහෝම රස කෑමක්. ඉතින් ගොඩක් දෙනෙක් ආහාරයට ගන්න කෑමක්. ඉතින්
මේ ඇඹරල්ල ගහකුත් මේ වත්තේ පැල කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේ දකින්නේ කොහොඹ. ඉතින් කොහොඹ කියන්නේ ගොහොත් බෙහෙත් ඖෂධයක්. අපිට බලමු පේනේද කියලා. මේ බෙහෙත් ඖෂධය තමයි කොහොඹ කියන්නේ. එහෙම ගහකුත් මේ වත්තේ තියෙනවා. මේ තියෙන්නේ කොච්චි පැලයක්. ඉතින් මේ වගේ කොච්චි පැල මේ වත්තේ තනින් තන ඉඳලා තියෙනවා. එක තැන නැති වුණත් මේ වගේ පැල තනින් තන මේ වත්තේ පුරාවටම තියෙනවා. මේ තියෙන ජම්බෝල ගහක් වන් පේනවද පන්දා බලන්න. මේ තියෙන ජම්බෝල ගහක් බලන්න. මේ වගේ වටින ගස් රසක් මේ ඉඩමේ තියෙනවා. මේ තියෙන්නේ ගොනික කොළ. ඉතින් මේකත් ඖෂධ පැල හැටියක්. ඇඟ තරුණාම ගොඩක් කලාවට මේවා කැඳ බොනවා, සම්බෝලත් කරනවා. ඉතින් ඊටාම වටින බෙහෙත් පැල හැටියක් තමයි මේ ගොනික කොළ. මේ තියෙන්නේ ගොනික මල. ඉතින් මේවා බොහොම කලාතුරකින් තමයි අපිට දකින්න හම්බ වෙන්නේ. මේ තියෙන නාරං. මේ නාරං ගහකුත් මේ තියෙන. අපි ඉතින් නාරං ටිකක් කැඩුවා. ඒ නාරං කඩලා දැන් බීමයක් හදාන්න බොන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. මේ තියෙන වෙරළු. මම ඔයගොල්ලන්ට කිව්වනේ වෙරළු ගහකුත් තියෙනවා කියලා. ඉතින් වෙරළු වැටිලා ගොඩක්. ඉතින් අපි මේවත් ඉතින් අද කැමරට ගන්නවා. මේ හරි පේනද බලන්න ඔයාලට අඹ තියෙනවා. ඉතින් මේ වගේ වටිනා අඹ ගහකුත් තියෙනවා. මේ තියෙන්නේ කෝමාරිකා. ඉතාම වටින බෙහෙත් ඖෂධයක්. ඉතින් මේවත් හැම තැන්වලම නැහැ. මේ ගෙදර මේ අය හැමදේම ටික ටික වගා කරලා තියෙනවා. මෙතින් ජම්බු ගහක්. ඉතින් මේ ජම්බු ගහේ මේ දවස්වල පුංචි ගෙඩි හැදිලා. මේ පුංචි පුටි ගෙඩි හැදිලා එනවා. මේ ජම්බු ගහක් ඉතින් දැන් ගොඩක් වෙලාට තැන්වල ජම්බු ගස් නැහැ. ඉතින් මේ මැත්තේ මේ හැමදේම තියෙනවා. ඒ වගේම අපි මේ පැත්තට ගියොත් මේ තියෙන ගස් ලම්. ඔයාලට පේන ගස් ලම්. ඉතින් ගස් ලම් කියන්නේ ඊටාම රස පළතුරු වර්ගයක්. ඉතින් ඇඟට ගොඩක් හොඳයි. ඉතින් මේ වගේ ගසුත් මේ වත්තේ තියෙනවා. මේ තියෙන්නේ නාගවල්ලි කියන මේ බුලත් වර්ගය. ඉතින් මේවා හැම තැනම නෑ. බොහොම කලාතුරකින් තමයි තියෙන්නේ. ඒ බලන්න. ඒ කියන්නේ නාගවල්ලි කියලා. මේ බුලත් කොලේ වෙනස්. අර මැදින් තියෙන සුදු පාටට පාට හැදිලා තියෙන වෙනම කොළ පාටයි සුදු පාට තමයි මේ බුලත් කොලේ තියෙන්නේ. ඉතින් මේක හැම තැනම නෑ. අපි දැන් ඉතින් අද ටිකක් මහන්සි මේ දවල් වෙලා ඉන්නේ. ඉතින් කුන්දිරා ගෙඩියක් බොන්න තමයි හදන්නේ. ඉතින් මල්ලි ඔන්න ගෙඩියක් කපන්නකෝ බලන්න ඔක. මේ සෑහෙන ගස් නැකලා තමයි මේ ගෙඩිය කඩන්න වෙලා තියෙන්නේ. මොකද අඩි 10ක් 5ක් වගේ තමයි උස. ඉතින් මෙන්න මේ ගෙඩිය ඉතින් කලාතුරකින් තමයි කුන්දිරා ගෙඩියක් බොන්න හම්බෙන්නේ. මල්ලිගේ මූණ අල්ලන්න එපාලු. ඉතින් මට මූණ අල්ලන්න බෑනේ එහෙම කිව්වහම. හරියට. අනිකම තවත් ඒවා තියෙනවලු ඉඩමේ විදිය ගන්න. මේ සෑහෙන මේ ගස් වර්ගයක් තියෙනවා මේ ඉඩමේ. ඉතාලම කියන්නේ මිනිස්සුෙකුට ජීවත් වෙද්දී වටිනා කරන ගස් වර්ග තමයි මේකෙද තියෙන්නේ. බෙහෙත් වර්ග, නිකන් කැමරට ගන්න වර්ග. ඔය ගොඩක් දේවල් මම දැන් ඔයගොල්ලන්ට පෙන්නුවා. සමහරට මට යන්නත් බැරි වුණා. දැන් ඒ ටික පෙන්ලා දැන් මට මහන්සි. මට මේ කුන්දිරා ගෙඩියක් හම්බුණා. මම ඇත්තට කුන්දිරා බොන්න සෑහෙන කාලෙට පස්සේ. right ඊට බලමු. කුන්දිරා කියන්නේ මාර රහයි.
ඒක දීපු කට්ටිය දන්නවා කුන්දිරා කියන්නේ මොන වගේ රාදික මේවා ගෙඩියෙන් විශාල වෙන්නේ නැහැ. ගෙඩිය හරි පොඩි වතුරත් පොඩ්ඩයි තියෙන්නේ. ඒක මාර රහයි. ඒකයි හොඳයි. ළමයෝ මේකේ තියෙනවා කුරුම්බ ටික අපි ඒකත් කනවා. මේක හරි වහ කෑමක් තමයි මේ කුරුම්බ කියන්නේ. දෙන්නත් එක්ක නම් පුතේ දවස් 3ක් සිද්ධ කරන්න තියෙන ඉඩම. ඒත් එක්කම කුරුඳු ගැහුවේ නේ කුරුඳු. ඉතින් මේ දින ටිකක් විතර මෝරපු ගතියක් තියෙනවා. ඒවට මේ වෙලාවට හිටියට මේක මරු. කුරුම්බ කලවන්න ලේසි මොහොතක් ඉරක් ගහලා ගත්තා. ගලවුවා එහෙම ගත්තා එහෙම ගා මේ තියෙන්නේ මුරුංගා. මේ මුරුංගා ගොඩක් වෙලාවට මේ කොලෙස්ටරෝල් වලට ගන්නවා. ඉතින් ඇත්තටම මේවා දැන් පැල තව ටික දවසකින් මේවා ඉතින් ලොකු ගස් වෙනවා. ඒකට ඉතින් මේකත් ඉතාම වටිනා ශාකයක් තමයි. වටිනා ගසක් තමයි මේ මුරුංගා ගස. මේ තියෙන්නේ ඉඟුරු ගස්. ඉතින් ඉඟුරු කියන්නේ ඉතාම වටිනා ගසක්. ඉතින් මේ ඉඟුරු ගස් වල මේ ගෙඩි මේ මොකද අල බහින කාලෙට තමයි මේ ගොඩක් වෙලාවට මේ මැරෙන්නේ ගහ. ඒක ඔයාලට පේනද මේ හැමදේම මේ වත්තේ තියෙනවා. මෙන්න මේ ඇන්ටිගේ නම මොකද ඇන්ටි? මගේ නම ලතා රංජිනි. ඔව් ඉතින් ඇන්ටි මේ අයි මෙහෙම මේ වත්තේ හැමදේම තියෙනවා. දැන් මම බැලුවම බෙහෙත් ජාති තියෙනවා, කෑම ජාති තියෙනවා. මේක කඩෙන් ගන්න අවශ්‍යතාවයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් මට්ටමේ මේ ඉඩමේ දේවල් තියෙනවා. අයි එහෙම හිතුනේ. මේ ඉතින් අපේ උත්සාහය තමයි. අපේ පැරණි ආචාර්ය සීලාගේ පෙළ පුරුද්ද. එතකොට මේ වත්තේ ඇන්ටිට දැන් මතක හැටි මමත් දැන් ගොඩක් දේවල් වීඩියෝ කරා. සමහරක් ඒවා මටත් මේ ගන්න බැරි ඉච්චේවල් තියෙනවා. තාම මොනවද මේ වත්තේ තියෙන දේවල්? තව ඉතින් බොහෝ දේ තියෙනවා. අපි කලබලෙන්න ගියේ. ඔව්. බොහෝ දේ තියෙනවා. තියෙන අපිට මේ විවේකව බලනවා. ඔව්. ඉතින් ඇත්තටම මොකද හිතන්නේ මේ වත්ත ගැන? ඇන්ටි මේ වගා කරගත්ත එක ගැන මොකද හිතන්නේ? සතුටක් තමයි ඉතින්. ඔය වත්තේ ඇවිදින එක සතුටක් මාර කූල් එකක් තියෙන්නේ නේ. කූල් එකක් තියෙනවා. දැන් මම උනත් ප්‍රධාන දේ කුරුඳු. ඔව්. කුරුඳු තියෙනවා. කුරුඳු පොල්. කුරුඳුත් එක්ක අනිත් බෝක හැමදේම පොඩ හැරි වගා කරලා දෙනවා නේ. පොඩ හැමදේම තියෙනවා. ඔව් ඉතින් ඒ සෑහෙන මහන්සියක් කරලා තමයි මේ ඇන්ටිලා මේ තත්ත්වයට අරන් තියෙන්නේ. මේක නිකන් ගන්න බෑ. ලොකු කැපවීමක් කරන්න ඕන, වගාවක් කරනවා කියන්නේ ගහක් කොලක් ඉඳනවා කියන්නේ ඒක සාතු කරන්න ඕන, වතුර දාන්න ඕන. ඒක හරියට බලාගත්තොත් තමයි මේ විදිහට වත්තක් හදා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ඇන්ටි ඉදිරියටත් ඇන්ටිලා ඒ වගේ හොඳට මේ වත්ත මේ විදිහට හොඳට කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඇන්ටි ජය වේවා. මේ තියෙන්නේ මේ බුලත් වැල්. ඉතින් අපිට ඉස්සල්ලා හම්බුන්නේ නැහැ. මේ දැන් තමයි මේ බුලත් ගාවට ආවේ. ඉතින් මේකත් ඉතා වටින මනුස්සුන්ට ඉතාම අත්‍යවශ්‍ය කොළ වර්ගයක් තමයි බුලත් කොළේ කියන්නේ. ගොඩක් අපේ චාරිත්‍ර වාරිත්‍රවලටත් වටිනා අත්‍යවශ්‍යම දෙයක් තමයි මේ බුලත් වැල්. ඉතින් මේ වගේ විශාල ගස් ප්‍රමාණයක් ඖෂධීය එක්තරම ගතොට අපිට කෑමට ගන්න පුළුවන් ඒ වගේ විශාල ගස් ප්‍රමාණයක් මේ වත්තේ මේ අය මේ පවුලේ ඒ ඇන්ටිලා වගා කරලා තියෙනවා. ඇත්තටම මෙහෙම කැපවීමක් හැමෝටම කරන්න බෑ. ඉතින් මේ වත්තක ඇවිදිනකොට ලොකු සතුටක් දැනෙනවා. මට වුණත් මම මේ ගස් කොළන් ඉඳලා නැති වුණත් මට ලොකු සතුටක් දැනෙනවා. මේ වගේ වත්තක මේ ගස් කොළන් අත ගාලා ඇවිදින ලැබීම ඇන්ටට කොහොම සතුටක් තියෙන්න ඕනද? ඉතින් මේ වගේ ඇත්තටම මට කලාතුරකින් තමයි මේ වගේ ඉඩමක් හම්බුනේ. මම දන්න මල්ලි කෙනෙක්ගේ වත්තක් තමයි මේක. ඉතින් මම ඔයගලන්ට හිතනවා මගේ channel එකෙන් ඔයාලට වටිනා දෙයක් ගෙනාවා කියලා. ඔයාලට බලා ගන්න. ඉතින් මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න මම ඔයගලන්ට වටිනා
වීඩියෝ එකක් තමයි නිතරම අරගෙන ඒක මොන විෂයකින් හෝ වටිනා වීඩියෝ එකක් අරගෙනවා. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම් මම. ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් මං ගිහලා එනකොට ජය වේවා.